ඉතින් ඔහොම යන සංසාරේ මනුස්ස උප්පත්තියක් ලැබෙන්නේ කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ කලාතුරකින්. අවුරුදු 100කට වතාවක් කැස් බෑවෙක් එනවනම් මුහුදෙන් උඩට එයාගේ එක ඇහෙන් නම් පේන්නේ මුහුදේ පහ වෙන විය ගහක් සිදුරක් තියෙන ලීයක සිදුරටම අර ඇහැ මුහුදේ මතු වෙනකොටම ඇහැ ඒකටම සම්බන්ධ වුණොත් එකටයි කන කැස් බෑවා විය සිදුරෙන් අහස බලනවා කියන්නේ. එච්චර අමාරුයි මිනිස්සෙක් වෙනවා කියන්නේ. පැහැදිලිද? එහෙම උප්පත්තියක් ඔබ ලැබුවේ. ඒ මිනිස්සු අතරින් මැරෙන අය අතරින් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි ආය මැරිලා මිනිස්සෙක් වෙන්නේ නැත්නම් දෙවියෙක් වෙන්නේ. මහ පොළොව වාගේ ප්‍රමාණයක් ආය සතර අපායට යනවා. ලේසි නෑ. ඔබ කොච්චර අමාරුවෙන්ද මිනිස්සෙක් උනේ. හැබැයි මේක ඒ මිනිස්සයාට කොච්චර ආය මිනිස්සෙක් වෙන්න කොච්චර අමාරුද. ඔන්න ඔය සියල්ල දන්න දකින ඇත්ත ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මේ සසරින් එතර වෙන්න කිව්වා. මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ මේක සතෙකුට කරන්න බෑ එතර වෙනවා කියන එක. පෙරේතයෙකුට මේක කරන්න බෑ. නිරිසතාට කරන්න බෑ. මේක මිනිස්සෙක් කරන දෙයක්. ඒකයි එතර වෙන්න කිව්වේ.